සුබ දවසක් ඔයාලෝ සියලු දෙනාටම CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2026 ජූනි මාසේ 19 වෙනිදා සිකුරාදා දවස. අපි අද දවසෙත් බලමු forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities තියෙන අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ buy සහ sell entry ගන්න ඕන කියලා. ඉතින් වෙනද වගේම මුලින්ම කියන්න ඕන දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා ට්‍රේඩින් වගේ දෙයකට ආයෝජනය කරන්න එපා. හැම වෙලේම Tamanට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරලා ට්‍රේඩ් කරලා යන්න. එතකොට වගේ සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන ට්‍රේඩ් කරලා යන්න පුළුවන්. හරි. එතකොට අද වීඩියෝ එකේ අප්ඩේට් එක ෂෙයා කරන්න කලින් මේ තියෙන අපේ ඊයේ ඇනලයිස් එක. ඉතින් ඔයාලට මතක ඇති ඊයේ වීඩියෝ එක අපි පැහැදිලිව කිව්වා මාකට් එක 5 minute එකේ Fibonacci golden pocket එකේ තියෙන bearish divergence එකක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක buy entries ගන්නවට වැඩිය sell side එකට තමයි confirmation තියෙන්නේ. ඉතින් මේ zone තුන break out කරොත් market එක final TP. ඒ කියන්නේ ඔයාලට මම mark කරලාම දුන්නා. ඊයේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ channel එකේ දාලා තියෙනවා. ඉතින් මම edit කරද්දී ඊයේ වීඩියෝ එකේ කැලිත් අද ඒකට දාලා අප්ලෝඩ් කරන්නේ නැහැ මොකද ඒක ටයිම් වේස්ටින් වැඩක් විතරයි. ඉතින් 4220 ෆයිනල් TP ටාගට් කරන්න පුළුවන් කිව්වා මේ උඩ ඉඳන්. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් PIP 1000කට එහා ලොකු ප්‍රොෆිට් එකක් අපි ඒ දවසේ සෙල් එන්ට්‍රි ටිකෙන් අරගෙන තියෙනවා. ඒ වගේම අපි බයි එන්ට්‍රීස් කීපයකුත් ගත්තා මේ හැදුණු කන්ෆර්මේෂන් උත් එක්ක. හරි ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට වැඩි වෙලා ගත්තේ නැතුව ඊයේ විනාඩි 7කට අඩු කාලයකදී ඔයගොල්ලන්ට අප්ඩේට් එක දුන්නා. මාකට් එකට මොකක්ද වෙන්නේ කියලා ඔන්න කතා කළ විදිහටම මාකට් එක ලස්සනට සෙල් වෙලා තියෙනවා. all TP hit වෙලා තියෙනවා. ඒතර අද උදේ තමයි අපි මේ entries කීපයක් හරි profit එකෙන් close කරගෙන ඊටු ටික hold කරන්න ගත්තේ. ඒ ගැනත් මම ඔයාලට group එකේ update එකක් දුන්නා. හරි. එහෙනම් එතකොට මම දැන් මේ තියෙන drawing ඔක්කොම අයින් කරනවා. අයින් කරලා අපි බලමු අද දවසේ market එක කොයි විදිහට move වෙන්න පුළුවන්ද? මොකද අද සිකුරාදා. ඒතකොට සිකුරාදා වෙනකොට ඔයාලා දන්නවා market එකේ liquidity hunt එක වැඩි. ඒතකොට ඒකත් එක්ක අපි බලමු අද clear confirmation එක entry ගන්නවා නම් මොනවද බලන්න ඕනේ දේවල් කියලා. හරි. එතකොට පළවෙනිම දේ තමයි දැන් 1 hour chart එකේ මම ඉන්නේ gold. එතකොට කලින් තිබුණු මේ low එක break out කරලා පහළට change of character එකක් දීලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මෙතනින් ඔන්න ඔයාට ඊයේ දවසේ බලන්න පුළුවන් BOS එකක්. ඒ කියන්නේ structure break එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ market එක sell වෙන්න පුළුවන් කියලා තව confirmation එකක් මෙතනින් දීලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි දැන් මේ ඉන්ටර්නල් නේ ගත්තේ 1 hour chart එකේ. එහෙම නැතු මේ overall market එකට අපි නිකන් Fibonacci tool එක දැම්මොත් මෙන්න මේ 2026 ජූනි 11 4:30ට හැදුණු candle එක low එක විදිහට අරගෙන 2026 ජූනි 17 බදාදා 11:30 candle එක අපි ඊට පස්සේ මෙතනින් high එක විදිහට අරගත්තොත් මට පුළුවන් මේ low එකේ ඉඳන් මේ high එකට මෙන්න මේ විදිහට Fibonacci tool එක දාන්න. එතකොට ඔයාලට පේනවා market එක sell වුණාට මේ overall අපි මේ ගත්ත zone එකේ Fibonacci golden pocket එකට තාම sell වෙලා නැහැ. එතකොට අද දවසේ clear buy එකක්. ඒ කියන්නේ ටිකක් පැහැදිලි movement එකක් එක්ක buy එකක් ගන්නවා නම් මෙන්න මේ Fibonacci golden pocket zone එක මම monitor කරනවා. buy එකක් ගන්න පුළුවන් zone එකක් විදිහට. හරි. එතකොට මෙතන buy එකත් අනවශ්‍ය take profit එකක් hit වෙනකන් hold කරන්න එපා. පුළුවන් තරම් try කරන්න. PIP 50ක් විතර run වෙනකොට stop loss entry එක අරගෙන hold කරන්න. ඊළඟට final TP තියන්නේ කොතෙන්ද කියලා මම ඔයගොල්ලන්ට update එකක් දෙන්නම්. හරි. ඒතකොට zone එක mark කරගත්තොත් 4161.3 low එක ගන්න පුළුවන්. 4146.05. හරි. ඒතකොට Fibonacci ඔන්න මේ tool එක මම අයින් කරනවා. මේ zone එක break out කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙතනින් market එක bounce වෙනවා වගේ පෙන්නලා සැලකිය යුතු PIP ගානක් උඩට buy වෙලා අපි හිතමු PIP 100ක් 200ක් 300ක් hit වෙන්න පුළුවන්. ඊළඟට මෙයා එකපාර market එක පහළට sell වෙලා මෙන්න මේ වගේ key area එකකින් fly වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ clear ඊළඟ buy zone එක. හරි. එතකොට අපිට අද දවසේ 1 hour chart එකේ වන්න buy zone දෙකක් mark කරගන්න පුළුවන්. එකක් 4161යි 4146 තියෙන උඩ එක අනිත් එක 4089යි මෙතන තියෙනවා අය 4069යි අතර මේ තියෙන යට zone එක. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ওই zone එක තමයි buy එකක් ගන්න බලන්න පුළුවන්. එතකොට දැන් මෙතන BOS එක දීලා මෙතන valid high එක වෙලා තියෙනවානේ.
එතකොට ඔයාට බලන්න පුළුවන් මේ හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබොනාචි ටූල් එක දාලා මේ ටර්න් වෙන තැන ඉඳන් ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක වගේ ටාගට් වෙනකන් ඕගොල්ලන්ට පුළුවන් buy entry වල TP තියන්න. ඒ කියන්නේ ආසන්නව 4250 260 වගේ ටාගට් කරන්න පුළුවන්. එතකොට සෙල් එකක් ගන්න පුළුවන් සෝන් එකක් විදිහට මාක් කරනවට වැඩිය ඔයාට ඒක කන්ෆර්මේෂන් අරගෙන buy එකෙන් profit එකෙන් කීපයක් ක්ලෝස් කරගන්න මේ සෝන් එක මොනිටර් කරන්න පුළුවන්. එතකොට මමත් අද මෙතනින් සෝන් එකක් මාක් කරගන්නවා. තව අපි කෝඩිනේට් වලින්ම දාගමු 4250යි අනිත් එක ගන්න පුළුවන් 4265යි. එතකොට මෙතන පිප් 150ක වගේ මම හිතන්නේ වෙනස් වුණා. අපි අය දාගමු 4265. හරි. එතකොට මේ තියෙන අපේ buy target එකේ take profit ගන්න level එක සහ මෙතෙන්ට market එක buy වුණොත් මෙතන clear confirmation එකක් හැදුනොත් ඔයගොල්ලන්ට මෙතනින් sell එකක් ගන්න පුළුවන්. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට 1 hour chart එකේ ඔන්න මේ වගේ clear view එකක් තමයි තියෙන්නේ. එතකොට 1 hour chart එකේ මෙතනින් එහාට මම අලුතින් zone මොකුත් mark කරන්නේ නැහැ. zone 3යි buy entries ගන්න zone 2ක් සහ sell entry ගන්න එක zone එකක් විදිහට තමයි අද දවසේ මම monitor කරන්නේ. හරි. ඊළඟට අපි වැඩිපුරම market එකේ entry ගන්න market එක monitor කරන 5 minute chart එකට ආවොත් ඔන්න 5 minute chart එකේ මේ වෙනකොට setup එක ටිකක් වෙනස් වෙලා තියෙන එක තමයි ඔයාලට බලන්න පුළුවන්. ලොකු selling pressure එකක් එක්ක market එක පහළට sell වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම දැන් මෙතන අද උදේ group වල ඔයාලට බලන්න පුළුවන් buy entry එකක් share කරා. එතකොට මේ buy එක මේ යටින්ම ගත්ත කට්ටියන්ට පුළුවන් stop loss entry එක අරගෙන hold කරන්න දැනට සැලකිය යුතු pip ගානක profit එක trade එක run වෙනවා. හරි. එතකොට අපි ඒක group එකේ share කරලා ඉමු මෙහෙමම. මොකද මම group වල update එකක් දුන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් බලන් ඉන්න නිසා අපි ඒක set ben hold overlayers. හරි. එතකොට මේක හැම group එකකම මම share කරා. ඔන්න අපි ඒක group එකේ අප්ඩේට් එකක් ෂෙයා කරා. එතකොට මේක පහලට නැවත එන්න පුළුවන්. දැන් මොකද ඔයාලා දැන් multi analyze එක දැක්කා. set b and hold කියන එක මම ෂෙයා කරේ. මොකද අපේ confirm buy zone තියෙන්නේ තව යට. ඒ නිසා සැලකිය යුතු දුරක් තව පහලට sell වෙලා buy වෙන්න chance එකක් තියෙනවා. කොහොම වුණත් මෙතනින් ගත්ත buy එකත් ඔයාට stop loss entry එකට අරගෙන සැලකිය යුතු p ප්‍රමාණයක් hold කරන්න පුළුවන්. එතකොට 5 minute chart එකේ මම අලුතින් zone මොකුත්ම mark කරන්න යන්නේ නැහැ. එතකොට මම අද monitor කරන්නේ 1 hour chart එක. හරිද? එතකොට 1 hour chart එක monitor කරන් ඉන්නවා. මේ zone එකෙන් buy වෙලා buy එක continue කළොත් මම මේ 4250 කියන TP වගේ target වෙනකම් buy එක hold කරනවා. එහෙම නැතුව මේ buy එක පහළට මෙතන BE hit වෙලා market එක පහළට sell වුණොත් මේ 4161 46 zone එකෙන් buy එකක් confirmation එක ගන්න බලනවා. ඒකත් break කරොත් 4089 4069 zone එකෙන් ඊළඟට buy එකක් ගන්න target කරනවා. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අද දවසේ ෂෙයා කරන්න පුළුවන් quality entry ටික ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. තමන්ගේ risk එක minimize කරගෙන පරිස්සමින් trade වලට එන්න වෙන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.